ආයිබෝන් කවුද කතා කරන්නේ? අයිබෝන්. ඔව්. කවුද මේ? දැන් නම කියන්නේ නැතුව කතා කරමුකෝ. මම සවිතා මුදුන්කටුව. ආ. ඔව්. කෝ කතා කරන්න. මේ අද මට හරි සතුටුයි මේ ප්‍රෝග්‍රෑම අරින්නකොට මේ විශේෂයෙන්ම අතුල දන්නවා මට සාමාන්‍යයෙන් මෙහෙම බලාගෙන ඉන්න හරි අමාරුයි මොකද මේ වගේ ඇස් දෙකට කඳුළු වෙනවා මගේ දුව ගායනා කරන එක ගැන බලාගෙන ඉන්නකොට නමුත් මං හිතන්නේ ඔබට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. එහෙම නේද? විශේෂයෙන් කියන්න ඕන මගේ දුවත් තාත්තිත් අද මේ ෆස්ට් ටයිම් තමයි ප්‍රේක්ෂකයෝ ඉදිරියට ආවේ. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයෝ ගොඩක් සතුටු වෙන ඇති තාත්ති දුවවයි බලන්න ලැබුණ එක ගැන. මමත් ගොඩක් පින් කරලා තියෙනවා අම්මා විදිහට. මේ අවස්ථාව දැක ගන්න ලැබුණ එක ගැන දුවට හොඳ තාත්තා කෙනෙක් හම්බුණා. මම කියන්න ඕන දුවට ලැබුණේ මේ වෙස්ටර්න් මියුසික් කරන්න එයාට උනන්දුවක් ලැබුණේ, එයාට දක්ෂතාවය හම්බුනේ එයාගේ තාත්තිගෙන්, අම්මිගෙන් නෙමෙයි කියලා. ඉතින් මම ගොඩක් ආඩම්බර වෙනවා මගේ දුව ගැන. දුවට හොඳ අම්මා කෙනෙක් සහ දුවට හොඳ තාත්තා කෙනෙක් ලැබුණා. ඒ වගේම තමයි සංගීත අයියා, මහේෂ් අයියා, සමන්ත අයියා ඔයාලා හැමෝම වාසනාවන්තයි. අපේ දරුවෝ දිහා බලනකොට ඒ වගේම අපේ දරුවෝ ඒගොල්ලන්ට හොඳ අම්මලා තාත්තලා ලැබුණ එක ගැන දරුවෝ ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන. මොකද අපි වගේ දෙමව්පියෝ එයාලටත් ලැබුණ එක ගැන ඒගොල්ලන් හැමෝම මගේ දරුවෝ. මම ගොඩක් ආදරය කරපු කට්ටිය මේ දරුවෝ. විශේෂයෙන් සනුක ගැන පොඩ්ඩක් කියන්න ඕන. සනුක චූටි කාලේ සංගීත අයියාගේ නෝන මහත්තයා නිදි කරලා පොට්ටකේ දානකොට අතුලයි මමයි සමහර දවස්වලට එහෙ ගිහිල්ලා ඉතින් අපි කතා කර කර ඉන්නකොට මම නිමිට ගිහලා සනුකව ඇහැරවලා පොට්ටකින් බිමට ගන්නවා. ඉතින් ඒ වෙලාවෙ ඉඳන් ඇහැරිලාම තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක තමයි අපි හැමෝම අපි හොඳ යාළුවෝ විදියට අපි හිටියේ. මම අද මේ වැඩසටහන ගැන කියනවා නම් ඉතාමත් හොඳ වැඩසටහනක්. මම හිතනවා අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කරයි කියලා මේ වැඩසටහන. අපි ගොඩක් වාසනාවන්තයි අම්මලා තාත්තලා විදියට. අපේ මේ දරුවන්ගේ හැකියාව මේ වගේ දැක ගන්නට අහගන්නට ලැබුණ එක ගැන.